ආයුබෝවන් අපි ඉන්නේ කටුනායක ගුවන් තොටුපළේ. අද ඉන්නවා චනකාන්ත විදේශ රැකියා ආයතනය අපෙන් විදේශගත වන කිහිප දෙනෙක් වැඩ කටයුතු ටිකක් බලන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මෙයාලගේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් අද ඉන්නවා චනකාන්ත විදේශ රැකියා ආයතනය අපෙන් විදේශගත වන කිහිප දෙනෙක් මෙයාලගේ වැඩ කටයුතු ටික උනේ කොහොමද? සියලුම දේවල් අපි අරන් අහලා බලමු. ඉතින් රට යනවා නම් ලංකාවේ හොඳම තැන චනකාන්ත ට්‍රැවල්ස්. බලමු වීඩියෝ එක. මේ ගමන මගේ හේන යබා කරගන්න මට මෙච්චර ඉක්මනට මේ ගමන යන්න පුළුවන් උනේ චනකාන්තිකට ආපු නිසා. හරි. ඡායාමිස් එනං ජීවිතේ දිනලා එන්න. සුබ ගමන්. විදේශගත වෙන පළවෙනි පාරට. පළවෙනි පාර. චනකාන්ත ට්‍රේනින් සෙන්ටර් එකෙන් පුහුණුව ලැබලා මාස එකමාරක් වෙන කෙටි කාලයක් තුළදී විදේශගත වෙන කියන හීනයක් වගේ ඇත්තටම. මොකද හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපිට ගොඩාක් දැන් මම රස්යාදු වෙන්න උනා තැන් වලට ගිහින්. හැබැයි ජනකාන්ත ට්‍රේනින් සෙන්ටර් එකෙන් දුන්න ට්‍රේනින් එකත් එක්ක අපිට ඇත්තටම බයක් නැතුව සතුටින් ඇත්තටම මේ ගමන යන්නේ ගොඩක් සතුටින්. බයක් නැහැ. ශ්‍රීමත් කාන්තාව කියලා ජනකාන්ත ට්‍රේනින් සෙන්ටර් එකෙන් කියපුවට වැස්ස කියලා දැන් මට හිතෙනවා. සතුටුයි. Thank you. හරි. එහෙනම් ජීවිතේ දිනලා එන්න. ඕනම මොකක් හරි ගැටලුවක් වුණොත් ප්‍රශ්න අපිට කතා කරන අපේ නම්බර්ස් ෆෝන් වෙලාවක වැඩ. එහෙනම් ජය වේවා, සුබ වේවා, සුබ ගමන්. කාන්ත විදේශ රැකියා ආයතනයේ විදේශගත වන තවත් අපේ දිරිය කාන්තාවක් ඉන්නවා. අපි මේ මිස්නුත් අහලා බලමු. මිස්ගේ නම මොකද්ද? ලක්ෂිකා උදයාගලේ. ඇයි දුකින් වගේ අඬන්නේ? පවුලේ කට්ටිය දාලා යන දුකයිද? ඔව් අනිවාර්යෙන්ම දුකයිනේ. දුක් වෙනමයි. ඉතින් මේ ඔයාගේ ජීවිතේ දිනන්න නේද? පවුල ඔයාගේ ජීවිතේ හැම කට්ටියම කියන්නේ දිනන තැන තමයි මෙතන නේද? එහෙම වල හිතෙනව නේද? ඔව් අනිවාර්යෙන්ම. මොකද මේ දිරිය කාන්තාවක් විදියට ඔයා මේ ගත තීරණය ඔයාට දැන් මාසෙකට ලොකු පඩියක් ගන්න පුළුවන් නේද? ලක්ෂයකට වඩා ලොකු පඩියක් ගන්නවා. ඉතින් ඔයාලට ඒ දේවල් මේ පළි පාරට රට යන්නේ. ඔව් පළි. ඔය පුහුණුවක් ලැබුවද? ලැබුවනේ. අනිවාර්යෙන්ම පුහුණුව ලබා දුන්නා තැනක් ලැබුණේ. ඒ අතින් අර බය වෙන්න දෙයක් නැහැ. හරි. එහෙනම් වැඩි කතා කරන්නේ නැහැ. ඊට දෙන්න එන්න. දැන් සුබ ගමන්. හරි. හරි ජය වේවා. ඉතින් චනකාන්ත විදේශ රැකියා ආයතනයේ අපෙන් අද විදේශගත වන බොහෝ පිරිසක් ඉන්නවා. මේ මෙයාලා යන්නේ මෙයාලා ජීවිතේ දිනන්න. ඒ ජීවිතේ දිනන ගමනට සවියක් කියන්නේ ඉතින් අපිත් අද මෙතනට ආවා. ගොඩ දෙනෙක් ඉතින් අඬනවා. මොකද තමන්ගේ පවුල ඉදිරි දාලා යනවා කියලා කියන්නේ ඒක ලොකු වේදනාවක්. ඒත් එයාලා මේ ගන්නේ ජීවිතේ ලොකු තීරණයක්. මොකද මේ පවුල ඉදිරියෙන් ඈත් වුණාට මේ ගන්න තීරණය යාලගේ පවුල ඉදිරියෙන් ගන්න තීරණය මොකද ජීවිතේ දිනන්න තමයි යන්නේ. මෙතන ගේට් එකෙන් ඇතුළට එනවා කියන්නේ අලුත් බලාපොරොත්තුවක් කියලාගේ ජීවිතයට ලැබෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ ගමන් කියලා තමයි කියන්න තියෙන්නේ. ජීවිතේ දිනලා ඉන්න.